දැන් විදෙස් පුවත්. ඇමරිකාව තුළ අපරාධ දිනෙන් දින ඉහළ යාම එරට දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා. 2011 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී නිව්යෝක් නගරයේ ප්‍රසිද්ධ උද්‍යාන 31ක බරපතල අපරාධ 7%කින් ඉහළ ගොස් ඇතැයි ඇමරිකා පර්යේෂණ වාර්තාවක් හෙළි කරයි. 2011 වසරේදී අපරාධ 331ක් වාර්තා වී තිබේ. පසුගිය වසරේදී එය 354 දක්වා ඉහළ ගොස් ඇති බව සමීක්ෂණ වාර්තාව හෙළි කරයි. එසේම සෑම නගරයකම 2011 වසරට සාපේක්ෂව පසුගිය වසරේ අපරාධ 4%කින් ඉහළ ගොස් තිබේ. ස්පාඤ්ඤයේ ප්‍රධානතම ගුවන් සේවය තම සේවකයන් 3800 දෙනෙකු ඉවත් කිරීමෙන් අර්බුද රැසක. අයිබීරියා ගුවන් සේවය සේවකින් ඉවත් කිරීමට තීරණය කළේ දැඩි ලෙස පාඩු ලැබීමත් සමගයි. රැකියා කප්පාදුවට විරෝධය පළ කරමින් සේවකයෝ ඊයේ දිනේ අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් ගුවන් ගමන් 1200ක් අවලංගු කිරීමට සිදුව ඇත. අයිබීරියා ගුවන් සේවය පාඩු ලැබීමෙන් 2011 දී බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අනුබද්ධ කෙරිණ. දිලිඳුවත් අප්‍රිකාවේ විශාලතම විවෘත වෙළඳපොළ හිමි රට බවට ඉතියෝපියාව පත් වෙලා. ඉතියෝපියාවේ මර්කාටා නගරයේ පිහිටා ඇති ලොව විචිත්‍රවත් වෙළඳපොළක් වන මෙහි දිනකට ඇමරිකාටොල මිලියන ගණනක ගණදෙනු සිදුවේ. සංචාරක ආකර්ෂණයේ දිනාගත් වෙළඳපොළට දිනකට පැමිණෙන පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවයි. ඕනෑම දෙයක් පහසු මිලට ලබා ගැනීමේ හැකියාවක් පැවතීම මෙම වෙළඳපොළේ ඇති විශේෂත්වයයි. තම ආර්ථිකය ශක්තිමත් කර නොගතහොත් පිබිදෙන චීනයටත් මැද පෙරදිගටත් මුහුණ දිය නොහැකි ඇමරිකා නව රාජ්‍ය ලේකම් කියයි. මෙවර ඇමරිකා අයවැය සම්මත කර ගැනීමේදී ගැටලු රැසක් පැන නැගී ඇති බව පෙන්වා දෙන ඇමරිකා රාජ්‍ය ලේකම් කියා සිටින්නේ රටේ ආර්ථික ගැටලු කඩිනමින් විසඳා ගත යුතු බවයි. විදෙස් රටවල ජාත්‍යන්තර වැඩසටහන් හා යුදමය ආධාර ඩොලර් බිලියන 2.6කින් කප්පාදු කිරීමටද ඇමරිකාව පියවර ගෙන තිබේ. ඒ සමගින් විදෙස් පුවත් නිමාවට පත්වනවා. ක්‍රීඩා ප්‍රවෘත්ති දැන්. එක්දින තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දියා කොදෙව් කාන්තා ක්‍රිකට් තරඟාවලිය හෙට දඹුල්ලේදී ආරම්භ වෙනවා. තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ සියලු තරඟ පැවැත්වෙන්නේ රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. ලබන 24 වනදා දෙවන එක්දින තරඟයේ පැවැත්වෙන අතර තුන්වන තරඟයේ පැවැත්වෙන්නේ 26 වනදායි. තරඟාවලියේ ශ්‍රී ලංකා පිළ මෙහෙවීමේ වගකීම පැවරී ඇත්තේ ශශිකලා සිරිවර්ධනටයි. බටහිර ඉන්දියා කොදෙව් පිළ මෙරිසා ඇගිලේරා විසින් මෙහෙවනු ලබයි. පසුගියදා නිමවට පත් වූ කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ අනුශූරතාව දිනාගත් බටහිර ඉන්දියා කොදෙව් පිළට එරෙහිව හොඳ තරගයක් ලබා දෙන බවද ශ්‍රී ලංකා නායිකා ශශිකලා සිරිවර්ධන පවසයි. දෙරට අතර පන්දුවාර 20 තරඟාවලියක් පැවැත්වීමටද නියමිතයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් රිකි පොන්ටින්ගේ පිටිහරඹය ලෝපුරා ක්‍රිකට් ලෝලීන්ට නුදුරේදීම යළිත් දැක බලා ගන්නට අවස්ථාව ලැබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් රිකි පොන්ටින් එළඹෙන තරඟවාරයේදී එංගලන්තයේ සරේ ක්‍රීඩා සමාජයට තරඟ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. ඒ අනුව රිකි පොන්ටින් ජූලි මාසවලදී පැවැත්වෙන එංගලන්ත 20 තරඟාවලියේදී සරේ පිළ නියෝජනය කරනු ඇත. සරේ ක්‍රීඩා සමාජය හා එක්ව ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම ගැන තමා අතිශයින්ම සතුටට පත්වන බව රිකි පොන්ටින් පවසයි. ක්‍රීඩා ලෝකයේ තොරතුරු සමගින් යළිත් හෙට හමුවෙමු. දැන් කාලගුණ තොරතුරු.
විශේෂයෙන් හෙට දවසේදී දිවයිනේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ හැරුණුකොට අනිකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මුහුදු ප්‍රදේශ පිළිබඳව සැලකිලිමත් වීමේදී දකුණු සහ ගිනිකොන වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සුළං හැමීම සිදුවන්නේ ඊශාන දිශාවෙන් මේ පැයට කිලෝමීටර 20-40 අතර අගයක් ගන්නවා. මන්නාරම් බොක්ක දකුණ සහ ගිනිකොන වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදේදී මෙම සුළං වේගය පැයට කිලෝමීටර 50 දක්වා වර්ධනය විය හැකියි. ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශ රළු වීමේ ස්වභාවයක් පෙන්눔 කරනවා. ගෙවි ගිය පැය 24 තුළ උපරිම උෂ්ණත්වය වාර්තා වෙන්නේ රත්නපුරයෙන් ඒ සෙල්සියස් අංශක 34.6ක් ලෙස. අවම සුපුරුදු පරිදි නුවරඑළියෙන් වාර්තා වෙනවා ඒ සෙල්සියස් අංශක 9.1ක් ලෙස. හෙට දිවයිනේ විවිධ ප්‍රදේශවල බලපෑත්විය හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය දැන්. රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය අවසන්. මීළඟ ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 9:30ට. විමසුම විශේෂාංගයේ දැන්. ආයුබෝවන්.